අයිබං කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට විස්තර අරගෙන එන්නේ අපේ බැංකොක් ටුවර් එකේ කොහොමද අපිට ටිකට් වලට ප්‍රයිස් උනේ, හොටෙල් එකේ ප්‍රයිස් කොහොමද, කෑම බීම වලට කොහොමද, ට්‍රාන්ස්පෝර්ට් වලට කොහොමද මේ වගේ දේවල්. ඉතින් අපි මාසෙකට කලින් තමයි අපේ ටිකට් එක බුක් කරේ. අපි ආවේ ආසියා ෆ්ලයිට් එකේ. අපිට එනකොට අපි කිලෝ 20යි 7යි තමයි. ඊට පස්සේ යනකොට අපි කිලෝ 30යි හෑන්ඩ් ලගේජ් 7යි තමයි දාගෙන ආවේ. මිනිස්සුත් එක්ක අපිට ඒ ටිකට් එකට ප්‍රයිස් උනේ 1,04,000ක් වගේ මුදලක්. එතකොට අපේ බැංකොක් ටුවර් එකේ අපි හොටෙල් එක බුක් කරේ Agoda app එකෙන්. ඉතින් ඒකෙන් අපි 6 night 7 day එකකට තමයි බුක් කරේ. හොටෙල් එක තියෙන්නේ ශතුනාම් වල 10 star කියන හොටෙල් එක. මේක 3 star හොටෙල් එකක්. අපිට බ්‍රෙක්ෆාස්ට් එකත් එක්කම දවස් 6 night 7 day එකට ගියේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 71,000ක් වගේ මුදලක්. ඉතින් මේ හොටෙල් එක ගැන කිව්වොත් මේක තියෙන්නේ ෂොපින් ඒරියා එකේමයි. ඉතින් ඔයගලන්ට ටුවර් එකක් විදිහට ආවත් මේ ටුවර් එක වගේම ටුවර්ස් වගේම ෂොපින් ඒරියා එකෙත් ඔයගලන්ට හැමදේම ෂොපින් කරන්න ළඟ හොටෙල් එකක් තමයි. මේක 3 ස්ටාර් හොටෙල් එකක්. ඉතින් රූම් එක ගැන කිව්වොත් රූම් එකත් සාමාන්‍යයෙන් හොඳටම තියෙනවා. හැම ෆැසිලිටි එකක්ම තියෙන රූම් එකක්. ඒ වගේම බ්‍රෙක්ෆාස්ට් එක ගැන කිව්වොත් ඒකේ නෝමල් රයිස් එක, ෆ්‍රයිඩ් රයිස් එකක්, නූඩල්ස් එකක්, චිකන්, ෆිෂ්, සොසේජස්, එග් ඒ වගේ හැමදේම වගේ තියෙනවා ඔයගලන්ට බ්‍රෙක්ෆාස්ට් එකට. ඉතින් ෂොපින් ඒරියා එකටත් ළඟ නිසා මේ හොටෙල් එක සාමාන්‍ය නෝමල් බජට් එකකට එනවනම් ඔයගලන්ට හරිම ලේසි. මේ හොටෙල් එකේ අපිට දෙන්නටම චාර්ජ් උනේ ලංකාවේ සල්ලි වලින් 71,000ක් මුදල වගේ මුදලක් Agoda එකෙන් බුක් කරපු නිසා. ඉතින් ඔයගලන්ට ඒජන්ට් කෙනෙක් හරහා නැතුව Agoda app එකෙන් බුක් කරගන්නවා නම් මේ වගේ අඩු මුදලකට එන්න පුළුවන්. එතකොට එක්කෙනෙක්ට චාර්ජ් වෙන මුදල 71,000න් half වගේ වෙන්නේ. ඉතින් ඒක නිසා Agoda වගේ app එකකින් ඔයගලන්ට බුක් කරගන්න නම් තවත් වාස්. ට්‍රාන්ස්පෝර්ට් ගැන කතා කළොත් අපි එයාපෝට් එකේ ඉඳලා හොටෙල් එකට එන්න ආවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක තමයි අපි යූස් කරේ. ඒ කියන්නේ A3 කියන බස් එකෙන් අපිට එයාපෝට් එකේ ඉඳලා ඉන්ද්‍රා ස්ට්‍රයික් ළඟට එන්න පුළුවන්. ඒකට අපිට යන්නේ බාට් 50ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 500ක් වගේ ටිකට් එකක් තමයි යන්නේ එක්කෙනෙක්ට. ඉතින් ඒක හරිම ලාභයි මේ ටැක්සි එකට වඩා. අපි යනකොට නම් අපේ බැගේජස් බර නිසා ටැක්සි එක තමයි ගියේ. ඉතින් එතකොට අපිට හොටෙල් එකේ ඉඳලා එයාපෝට් එකට යන සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් රුපියල් 3,000ක් 7,000ක් ඒ වගේ අතර ගාණක් යනවා. හොටෙල් එකට ආවට පස්සේ අපි shopping කරන්න යනකොට අපිට බස් එකේ යන්න හරිම ලාභයි. ඒ කියන්නේ සම්පෙන් මාකට් එකට වගේ යනවා නම් අපිට යන්නේ ලංකාවේ සල්ලි රුපියල් 150ක් වගේ ගාණක්. ඒත් අපිට ටුක් එක වගේ ගියොත් රුපියල් 1,500ක් 2,000ක් වගේ අපිට යනවා. ඊට වැඩිය පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් බස් එකේ යන එක හරිම ලේසි. අනික බස් එකක් ගන්නත් මේ කියන්නේ බස් එකේ රූට් එකයි බස් එකේ යන බස් හෝල්ට් එකේ ගහලා තියෙනවා මොන රූට් එකද යන්නේ. බස් එකේ නම්බර් එක ගහලා තියෙනවා. ඔයගොල්ලන් මැප් එකෙන් සර්ච් කරලා ඔයගලන්ට යන්න ඕන තැන බැලුවාම ඒකේ පෙන්නනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල බස් එකේ නම්බර් එක. ඒකට අපිට ඒ නම්බර් එක බලලා ඒ බස් හෝල්ට් එකෙන් නගින්න පුළුවන්. සාමාන්‍යයෙන් කොහොමද රුපියල් 150 200ක් වගේ තමයි ටිකට් එකට යන්නේ. ඒක හරිය ලේසි ටිකට් එකේ යනවට වඩා. කෑම ගැන කතා කළොත් ඔයගලන්ට බැංකොක් වලට ආවට පස්සේ මෙහි කෑම හරියට අපේ ටෝස්ට් එකට නැති නිසා ලංකාවේ කඩ දෙකක්ම තියෙනවා. එකක් සියාම් සිලෝන්ස් වල අනික මානෙලංකා එක. ඉතින් මේ දෙකේම ගණන් බලුවොත් සාමාන්‍යයෙන් එකම ප්‍රයිස් රේට්ස් තමයි යන්නේ. රයිස් ඇන් කරි ගන්න පුළුවන් කොට්ටු, ෆ්‍රයිඩ් රයිස්, ඉන්දියාප්ප, නූඩල්ස්, ආප්ප, බිත්තර රොටි වගේ හැම කෑමක්ම වගේ ලංකාවේ කෑම තියෙනවා. ඉතින් මේවා ගණන් බැලුවොත් දෙකම එක ගණන් තමයි යන්නේ. ෆ්‍රයිඩ් රයිස් වල ලංකාවේ සල්ලි වලින් 1000ක් වගේ, මොන්ගෝලියන් එකක් යනවා ඒක ලංකාවේ සල්ලි වලින් 1,500ක් වගේ, බිත්තර ආප්පයක් ලංකාවේ සල්ලි වලින් 300ක් වගේ, ප්ලේන් ටිකක් රුපියල් 200යි, ස්ප්‍රයිට් ටිකක් 200යි ඒ වගේ ගණන් තමයි යන්නේ. ඉතින් මේ වගේ ගණන් අපි ඔයගලන්ට කියන්නේ ඔයගලන්ට මෙහෙට ආවට පස්සේ ඔයගලන්ගේ කෑම බීම වලට යන බජට් එක හදාගන්න. ඉතින් කෑම බීම වගේම පිරිමි අය ආවොත් ලිකර්ස් වර්ග ගන්නත් මේ දෙකේම තියෙනවා. ඉතින් කැමති අයට ඒවත් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්දියන් කෑම කඩත් ගොඩක් තියෙනවා. ඒවැ මිල හැබැයි ලංකාවේ සියම් සිලෝන් එක මානෙ ලංකාවට වැඩි ප්‍රයිස් එක වැඩි. ඉතින් ඒව කැමති අයට ඒව ගන්න පුළුවන්. නමුත් ඒවා අරවට වැඩිය මිලෙන් වැඩි. තවත් ස්ට්‍රීට් ෆුඩ්ස් වල තියෙන ගොඩක් මේගොල්ලන්
ෆ්‍රෙෂ් ෆෘඩ් ජූස් එක. ඒ කියන්නේ අඹ, දොඩම්, දෙලුම් හරියට තියෙනවා. ඒ වගේම කුරුම්බ තියෙනවා. මේවා සාමාන්‍යයෙන් වෙන්නේ ලංකාවේ සල්ලි වලින් එක බොටල් එකක් රුපියල් 300ක් 400ක් 500ක් අන්න ඒ වගේ ගණන් වල තමයි යන්නේ. උනාට ලංකාවේ වගේ වතුර දාලා එහෙම හදපු ජූස් එක නෙමෙයි, තනිකරම ෆෘඩ් ජූස් එක තමයි දෙන්නේ. ඉතින් ඒක හරිම රසයි ඒ වගේම ඉතින් ගුණයි. අනික පළතුරු වර්ගත් තියෙනවා ලස්සනට කපලා පැක් කරලා. ඒවත් 500ට 600ට 200ට ඒ වගේ එක ගණන් වල තියෙනවා. ඔයගලන්ට කෑම වගේම මේ වගේ ෆෘට්ස් උත් මෙහි આવොත් ගොඩක් හැමතැනම වගේ තියෙනවා. තවත් එකක් තමයි බැංකොක් කිව්වොත් තායි මසාජ් එක. ඉතින් ඔයගොල්ලෝ බැංකොක් ආවොත් එක්ස්පීරියන්ස් කරන්න ඕන එකක්. ඉතින් ඔයගලන් shopping කරන්න ඇවිදලා මහන්සි වෙනාම ඔයගලන්ට ෆුට් මසාජ් එකක් කරගන්න පුළුවන්. මේක ලංකාවේ සල්ලි වලින් රුපියල් 2000ක් 2500ක් වගේ තමයි වෙන්නේ එක එක තැන්වල. සාමාන්‍යයෙන් ඒ ප්‍රයිස් රේන්ජ් එක තමයි හැමතැනම වගේ යන්නේ. මේවා 24 hours වගේ ඇරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට රෑ වෙලා රෑ 11 12 උනත් ගිහිල්ලා කරගන්න පුළුවන්. පැයක වගේ කාලයක් කරන්න තමයි මේගොල්ලන් මේ ගාන ගන්න. රුපියල් 2000ක් 2500ක් වගේ තමයි ලංකාවේ සල්ලි වලින් යන්නේ. ඉතින් මේගොල්ලන් හොඳට මේ මසාජ් එක කරනවා. අර ඇවිදලා මහන්සි වුණාම හොඳ රිලැක්ස් එකක් ගන්න පුළුවන්. මේ වගේ මසාජ් එකක් කරගත්තොත් ඔයගලන්ට බැංකොක් ආවොත් ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න කියලා ආරාධනා කරනවා. බැංකොක් ආවම ඔයගලන්ට shopping කරන්න පුළුවන් Bixi එකේ, ඒ වගේම MBK, සම්පෙන් මාකට් එක පුළුවන්. වීකෙන්ඩ් මාකට් එකක් විදිහට චතුක්ක් පුළුවන්. බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගන්නවා නම් ඔයගලන්ට සියම් පැරගන්, සෙන්ට්‍රල් වර්ල්ඩ් වගේ තැන් වලින් ගන්න පුළුවන්. ඉතින් සම්පෙන් මාකට් එකේ ඔයගලන්ට හෝල්සේල් බඩු ගන්න පුළුවන්. අපි ඒ ගැන වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. ඒකේ මොනවද තියෙන බඩු, ඒකේ ගණන් මිනුම් කොහමද? ඉතින් ඔයගලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේම පටුනා මාකට් එකේ ඔයගලන්ට හෝල්සේල් විදිහට ඇඳුම් ගන්න පුළුවන් ගොඩක් අඩුවට. ඒ වගේ ගන්න බඩු ඔයගලන්ට ලංකාවට දාගන්න දැන් 10 ස්ටාර් ඒ වගේ නම් ඒකේ ඉන්නව ලංකාවේ කට්ටිය. ඒගොල්ලන්ට කියලා ඔයගලන්ට ඒ ගත්ත බඩු ලංකාවට දාගන්න පුළුවන්. ඒ නැතත් ගොඩක් ඉන්නවා ලංකාවට බඩු ගාන ඉන්නවා. ඔයගලන් හෝල්සේල් වගේ විකුණන බඩු ගන්නවා නම් ඒක ලංකාවට දාගන්න පුළුවන්. තව චොක්ලට් වගේ දේවල් ගන්න නම් ඔයගලන්ට Bixi එකෙන් ගන්න පුළුවන්. Bixi NBK වගේ දෙකෙන්ම ගන්න පුළුවන්. ගොඩක්ම මෙහෙ ඇඳුම් තමයි බිස්නස් කරන අය අරගෙන යන්නේ. ඒ වගේම සම්පෙන් වලින් ඔයගලන්ට හෑන්ඩ් බෑග් සහ සෙරෙප්පු සපත්තු වගේ ඒවා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන විස්තර දන්න අයත් ඇති. අපි මේ වීඩියෝ එක කරන්නේ නොදන්න කෙනෙක් බලා ගන්න. ඒගොල්ලන්ට විස්තර දැනගන්න තමයි. ඉතින් ඔයගලන්ට තවත් වැඩිදුර මොනවා හරි දැනගන්න තියෙනවා නම් අපේ channel එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අලුත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයගලන්ට සුබ දවසක්.